අවුරුදු 3ක් නැත්නම් අවුරුදු 5ක්. ඔයා ඩිරෙක්ටර් කෙනෙක් වෙනකම් අපි මේ සම්බන්ධය නතර කරලා තියෙනවා. එතකම් ඔයත් මට ආදරේ, මමත් ඔයාට ආදරේ. ඔයාට මේ මොකද වුනේ? ඔයා ඩිරෙක්ටර් කෙනෙක් වෙනවද නැද්ද? ඒක මට කියන්න. මං වෙනවා. එහෙනම් මං ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නම්. එතකම් ඔයා මට කතා කරන්නත් එපා, මං ඔයාට කතා කරන්නෙත් නෑ. මෙහෙ බලන්න. ඔයාගේ ගමනට බාධාවක් වෙන්න කැමති නෑ මං. ඔයා තවත් මහන්සි වෙන්න. ඔයා ඔයාගේ ගමන සාර්ථක කරගත්තාම ඔයාට වඩා මට තමයි ගොඩක් සතුටු හිතෙන්නේ. මේ අහගන්න මොන ප්‍රශ්න ආවත් මට ඒක බලා ගන්න පුළුවන්. ආයෙ මෙහෙම කතා කරන එක නවත්තන්න ඈ. ඔයා ඔයාගේ කැරියර් එක ගැන හිතන්න. හැබැයි දැනට මාව අමතක කරන්න. පොරොන්දු වෙන්න. මං දන්නවා. තමසට ඕනේ මේ සම්බන්ධය නතර කරලා දාන්නනේ. මෙහෙමත් බරු මං දැන් පොරොන්දු වෙන්න ඕනද? පොරොන්දු වෙන්නේ නෑ. සර් ඔයාගේ කැෆේ එකට අපි ඇවිල්ලා ඉන්නේ. වෙල්කම් මයි ඩිරෙක්ටර් සර්. ඔයා කිව්වා වගේම ඩිරෙක්ටර් කෙනෙක් වුණා. කන්ග්‍රැචුලේෂන්ස්. මේ හැමදේම ඔයා නිසයි. නිකම් බොරු කියන්න එපා. ඔව් මම ඇත්තමයි කියන්නේ. මහේෂ් මහත්තයා ඔයානේ එදාට ෆිල්ම් එකේ ඩිරෙක්ට් කරේ. ඔව් සර් මම ඔයාගේ හැම ඉන්ටර්විව් එකක්ම පොඩ්කාස්ට් එකක්ම බැලුවා. ඔයා ඇත්තටම ග්‍රේට් සර්. හීරෝයින් අර නිලිය ඒ ලෙඩේ නිසා මැරෙන්න යන බව දැනගත්තට පස්සේ එයාගේ හීනට යන්න ඕනේ නිසා එයාව දාලා යන කොටස ඒක හදවතටම දැනෙනවා සර්. all the best sir. ඇයි පිරිමි ළමයට තමන් ආදරය කරන ගෑනු ළමයා එක්ක මුළු ජීවිත කාලෙම ඉන්න බැයිද? එහෙම පිරිමි ළමයි ඉන්නවා. තමන් ආදරය කරන ගෑනු ළමයා තමන් ළඟ නැති වුණත් එයාගේ මතකයන් එක්ක විතරක් මුළු ජීවිත කාලෙම ජීවත් වෙන අය ඉන්නවා. එහෙනම් මං ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා. එතකන් ඔයා මට කතා කරන්නත් එපා, මං ඔයාට කතා කරන්නෙත් නෑ. ඔයා ඩිරෙක්ටර් කෙනෙක් වෙනවද නැද්ද ගැන හිතන්න. හැබැයි දැනට මාව අමතක කරන්න.